අපේ පළවෙනි වීඩියෝ එක තමයි ඉතින් දාන්න හදන්නේ. මේ මෙතන තියෙනවා අපේ පන්සල. අද නම් ඉතින් නෑ මොකුත්. දැන් හෙට මේ ඉරිද දහම් පාසල් තියෙනවා. මේක ඇතුලේ එහෙන ලී කැටයන් එහෙම තමයි තියෙන්නේ. දොඩන් జాතියක් වගේ තියෙනවා මොනවද දන්නේ. අපේ සෙම්පයි අයියා කෙනෙක් එක්ක තමයි ඉතින් අද ටවුන් එකට යන්නේ පොඩ්ඩක්. පොඩ්ඩක් ගවුමක් දාලා අපි යන්නේ දැන් අපේ ටවුන් එකට තමයි. ඉතින් අපි බලමු ටවුන් එකට ගිහිල්ලා මොනවා හරි කරමු අපි. මේ පොඩි ඉදවල් වල ලස්සනට මල් කරලා තියෙනවා. මේ අපේ ඇල කුණු ඇල තමයි මේ යන්නේ. අද නම් මේ ගහපු හින්දා වතුර හොඳට මඩ වෙලා තියෙන්නේ. නැත්තම් මෙන්න මෙතන ලොකු මාළු එහෙම ඉන්නවා. දැන් අපි ඔයාලට ගඟ පෙන්නන්න යන්න. මේ ගඟට යන පාර ලස්සනට තියෙන ඉතින් මල් එහෙම වගා ගන්නලා. අද නම් ඉතින් ගඟ ගොඩක්ම මේ අර උඩහ වහිනවා. උඩහ කියන්නේ මේ පැත්තට වහින නිසා වතුර පාරන සැරට වෙනවා ඇති. ඉතින් ගිහින් බලමු. මේ තියෙන ජිතෝහන් බයිගිය. ඕක ඉතින් ජපානයේ හැමතැනම වගේ තියෙනවා. ඕන වෙලාවට මෙතනින් තමයි සල්ලි දාන්න තියෙන්නේ. ආය නැත්තම් මෙතන කාඩ් එහෙම තියලා ගන්න පුළුවන්. 35ක් ආව වෙලාවට ඉතින් කැමති වෙලාවට අරන් බොන්න තියෙනවා. නයිස්. මෙතන තියෙන කුරා එක. ඉතින් කුරා කියන්නේ අඩුවට කෑම කන්න පුළුවන්. ඉතින් ජපන් කෑම තියෙන්නේ. බයිසිකල් මෙහෙ නවත්තන්න තියෙන්නේ එහෙම තමයි. මේ වගේ ඉතින් පැය දෙකක් යනකම් ෆ්‍රී. ඊට පස්සේ පැය 6කට රුපියල් 100ක් ගන්නවා. කවුරුවත් නැහැ ඉතින් මෙයාලා බලන්න. මෙතන නිකම්ම මේ මැෂින් එකෙන් තමයි සල්ලි ගෙවන්න තියෙන්නේ. ලයිට් එකත් ඕපන් වෙලා තියෙන්නේ. එතන හොඳ වණ්ඩියක් තියෙනවා. අපි දැන් ඒකත් පොඩ්ඩක් බලන්න යමු. අර කලින් පෙන්නුවා වගේ ජිතෝන් බයික් පේලියම්ම තියෙනවා. එකක තියෙන එක අනිත් එකේ නෑ. කියන්නේ එක එක ජිතෝහන් බයික් වල වර්ග වලින් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති වණ්ඩිය. මේක ගොඩක් දවසට මෙතනමයි මම හිතන්නේ පදින්නේ නෑ වැඩිය. අපිට තියෙන ගඟ බලන්න යන් ඉතින් අපි. තියෙන ලොකු හොටෙල්. අර දැන් මෙහි විසිට් තියෙන අයට ගොඩක් අය මේ වගේ තමයි නැවතිලා ඉන්නේ. මේ තියෙන්නේ හොටෙල් එකේ දැන් ඔය නවතින්නේ නැයට පොඩ්ඩක් හවසට මේ වගේ පාක් තියෙනවා හදලා. ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන්. අර වලට පේනවා ට්‍රේන් එකක් යනවා. एक्सप्रेस वगे අපේ ගඟ අද නම් ටිකක් වතුර වැඩිපුර තියෙන වෙනදට නම් ඔච්චර නෑ. අද සෙනසුරාදා දවසක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉරිදට නම් මේ අයිනේ මේ ජපන් අය ඇවිල්ලා ඉතින් අර පොඩි අය එක්ක එහෙම කැම්ප් ගහන් ඉන්නවා.
ඔය පේන්න තියෙන්නේ අපේ ටවුන් එක තමයි ඉතින්. එහෙනම් ඉතින් අද පොඩියට පළවෙනි වීඩියෝ එක නිසා වැඩිය දන්නෙත් නෑ මොකොත්ම නිකන් වීඩියෝ එකක් ගත්තේ. ටවුන් එකට ආපු ගමන් ගඟ ගාවට ඇවිල්ලා. අපි ඉස්සරහට ඉතින් ලස්සන වීඩියෝ වලින් හම්බ වෙමු. බයි බයි.